අද තියෙන ලැප් එකක් මෙන්න මේක නෝ පවර් කියලා ආවේ. බලමු මම charger එක ගහන් තියෙනවා. charger එකේ voltage එක බලමු අපි. charger එකේ voltage එක 19ක් එනවා. ඊට පස්සේ අපි මේ විදිහට charger එක plug කරලා power button එක press කරනවා. press කරාට පස්සේ කිසිම response එකක් නැහැ. power on වෙන්නේ ඒකම මෙතන light කිසිම light එකක් පත් වෙන්නේ මෙතන charging light එක පත් වෙන්නේත් නැහැ. එතකොට අපි බලමු මේක මොකක්ද වෙලා තියන්නේ හදා ගන්න පුළුවන්ද බැරිද කියලා. right එහෙනම් අපි හදමු. right අපි මේක ඉක්මනටම ගලවගමු. අපි ඉතින් බලන්න ඕනේ මේ physical damage මොනවද තියෙන්නේ කියලා. ඒතර අපිට හදා ගන්න ලේසි. නැත්නම් අපි මේ ඔක්කොම component ටික බලන්න බෑ. අපිට physical damage මොනවා හරි තියෙනවා නම් අපිට බලා ගන්න පුළුවන් ඉස්සල්ලාම. ඊට පස්සේ හදන්න ලේසි. power supply වල කොහොමද condition එක කියලා බලමු. ඒකට මම කරන්නේ දා ගන්නවා multimeter diode mode දාලා මේ විදිහට තියෙනවා. පාඩේ මල්ටිමීටර් වෙනවා. ඊට පස්සේ මම රතු පොබ් එක ග්‍රවුන්ඩ් කරනවා. ග්‍රවුන්ඩ් කරලා අපි ඉස්සර බලමු මේ පවර් සප්ලයි එක කොහොමද කන්ඩිෂන් එක කියලා. ප්‍රශ්නයක් නැහැ. එකත් ෂෝට් එකක් නැහැ. මෙතනත් නැහැ. ඊට පස්සේ මෙතනත් ප්‍රශ්නයක් නැහැ. මෙතනත් ප්‍රශ්නයක් නැහැ. පවර් සප්ලයි එකත් මෙතන. දැනට මට ෂෝට් එකක් නම් පෙන්වන්නේ නැහැ. ඔය පවර් සප්ලයි එකෙන් පවර් දීලා මොකද තත්ත්වය කියලා. පවර් සප්ලයි එක දෙනකොට ෂෝට් එකක් මට පෙන්නනවා. මෙතන ෂෝට් එකක් මට පෙන්නනවා. නමුත් අපි චෙක් කරගමු. මම බැලුවා මේකේ දැන් PQ 102 PR 102 කියන්නේ මෙන්න මෙතන PR 102 කියන්නේ PR 102 කියන්නේ මෙතන තමයි current sense resistor එක එන්නේ. එතකොට power එක එන්නේ මෙතන DC දෙකක මෙතන power එක ඇවිල්ලා මේකෙන් මෙතනට ඇවිල්ලා මෙතනින් පාස් වෙලා මේ PQ එකට ඇවිල්ලා ඊට පස්සේ බෝඩ් එක ඇතුලෙන් මෙතෙන්ට එනවා. මෙතෙන්ට ඇවිල්ලා මෙතනින් තමයි සම්පූර්ණ බෝඩ් එක පුරාම 19 වෝල්ට් ඩිස්ට්‍රිබියුට් කරන්නේ. එතකොට මෙතන ෂෝට් කියන්නේ මෙන්න මෙතන ෂෝට් එකක් පෙන්වනවා. මම ඔයාලට පෙන්නන්නම්. ඔයාලට full ෂෝට් එකක් පෙන්නන්නේ. ඒ කියන්නේ මේ බෝඩ් එකේ කොහේ හරි තැනක ෂෝට් ලෙක්කෝ 19 වෝල්ට් ෂෝට්ලා. ඒ කියන්නේ මෙතනින් බෝඩ් එක පුරා යනකොට මේ 19 වෝල්ට් කොහේ හරි තැනක ෂෝට් එකක් තියෙනවා. ඉතින් අපි මේ ෂෝට් එක හොයා ගන්න ඕනේ. මෙන්න මේ කැප් එක තමයි ෂෝට්ලා තියෙන්නේ.
මෙන්න මේ කැප් එක තමයි ෂෝට්ලා ඇත්තේ. අපි බලමු කැප් එක ගලවලා බලමු ෂෝට් එක යනවද කියලා. මම මේ කැප් දෙකම ගලවනවා. මොකද එක කැප් එකක් ගියත් මේ කැප් එක alright මම කැප් දෙකම ගලව ගත්තා. මොකද සාමාන්‍ය එක තැනක කැප් එකක් යනකොට අනිවාර්යයෙන් අනිකත් ඩැමේජ් වෙන්න බලනවා. ඒ කියන්නේ කැප් දෙකම ගලව ගත්තා. දැන් අපි බලමු දැනට මේක නිමෙනකන් ඉන්න ඕනේ පොඩ්ඩක්. කූල් එකක් ඉන්න ඕනේ. බලමු අපි දැනට ෂෝට් එක ගිහිල්ලාද කියලා. alright. දැන් බලා ගන්න පුළුවන් වාට ෂෝට් එක ගිහිල්ලා මේ මම වල බලන්නේ 428 අපේ නෑ ගන්නේ මේකේ ෂෝට් එක ගිහිල්ලා රයිට් ඒ කියන්නේ මේ කැප් එක තමයි ෂෝට්ලා තියෙන්නේ අපි මෙතනට කැප් දෙක දාගන්න ඕනේ කැප් දෙක දාගන්නකම් අපි මේක පොඩ්ඩක් නිමුණාට පස්සේ කූල් වුණාට පස්සේ අපි ඔන් කරලා බලමු මේක වැඩ කරනවද කියලා. ඊට පස්සේ මේක ලැප් එක වැඩ කරනවා නම් අපි මේ කැප් දෙක දාගත්තා. කැප් දෙක රීප්ලේස් කරා වෙන බෝඩ් එකකින්. ෂෝට් එක ගිහලා දෙන්න. අපි බලමු මේක මම ඉස්සෙල්ලාම මේකට කැප් දෙකක් දාගෙන ඉන්නම්. දාගෙන ඉඳලා කැප් දෙක දාලා අපි බලමු මේක ලැප් එක ඔන් කරලා. දැන් අපි ආපහු ආයෙ බලමු චෙක් කරලා බලමු ෂෝට් එකක් තියනවද කියලා. බලන්න පුළුවන් වලට ෂෝට් එක නැහැ. දැන් බලන්න පුළුවන් වලට ෂෝට් එකක් වෙන්නේ නැහැ. දැන් මම ඊට පස්සේ මේකට පව දීලා මේක ඔන් කරලා බලනවා වැඩ කරනවද කියලා. වැඩ කරනකොට පස්සේ මම කරන්නේ බෝඩ් එක හොඳට සුද්ධ කරලා මේවට තමයි පේස්ට් දාලා තව මේකේ බලනවා මම තව මේ වගේ ඉක්මනටම ඩැමේජ් වෙන නැත්නම් සවුත් වල තියෙන කැප් ටික මොනවද කියලා බලලා ඒ කැප් ටිකත් මම රීප්ලේස් කරනවා. කැප් ටිකත් ඒ කැප් ටිකත් මම රීප්ලේස් කරලා බෝඩ් එක හදලා ලැප් එක ඇසෙම්බල් කරලා මම පැය දෙකක් මේක චෙක් කරලා කස්ටමර්ට බාර දෙනවා. ඉතින් නැති මම ලැප් එක ඇසෙම්බල් කරගත්තා. බෝඩ් එක හදලා ඇසෙම්බල් කරා. දැන් පවර් දීලා තියෙන්නේ. අපි බලමු ලැප් එකේ කන්ඩිෂන් එක කොහොමද කියලා. මම පවර් බටන් එක ප්‍රෙස් කරනවා. right මෙන්න දැන් ලැප් එක ඔන් වෙනවා. ඒ කියන්නේ අපේ රිපෙයාර් එක සක්සස්. දැන් මම මේක පැය දෙකක් විතර ටෙස්ට් කරලා කස්ටමර්ට බාර දෙනවා.